තරුගනින්දී නුඹව පෙන්වූ හීනයේ කිලීලා සපට ඉන්දී පැතුම් සේරම කළුවරේ බින්දා මල් බිසෝවීමේ මට දුන්නු සතුට යලිගත්තා නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මරුණා යායට පායනා පෝදා සඳ තිත බේරෙනා පිනිදෝරෙක හිත පාරනා මේ මාදුක. හයි කොහොමද ඔයාලට? අද අපිත් එක්ක යමු පොඩි ගමනක්. ඉතින් අද අපි තුන්දෙනා තමයි එළියට බැස්සේ. හරිද? අපි මුලින්ම ආවා චොකලට් කඩේට. මේක නම් අපි යන්න හිතාගෙන හිටපු ගමනක් නෙවෙයි. අපේ අරලියට ඕන වුණා මෙතනින් ඩුබායි චොකලට් එකක් ගන්න. ඒ නිසා අපි ආවා මෙන්න මේ චොකලට් කඩේට. ඉතින් මේක දුවමවල තියෙන්නේ. මේකෙන් අපි ඩුබායි චොකලට් එකක් අරගත්තා. ඒකේ මිනි සයිස් එකක් තමයි අරගත්තේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපි ගත්තේ මොකද්ද කියලා. ඉතින් දැන් මේ ඩුබායි චොකලට් එකේ එක මේ වර්ගවල එක තියෙන. කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එක ඒවා තියෙනවා. දැන් මේක ඉතාලි එකක් වෙන්න ඕනේ. ඉතාලියේ මේව කරපු එක. ඊට පස්සේ තව එකක් තිබ්බා හබීබි කියලා ඩුබායි චොකලට් කියලා ගහලා තියෙනවා. ඉතින් අපි ඕක නෙමෙයි හරි නැහැ ඕක නෙවෙයි. ඕක නෙමෙයි ගත්තේ. මෙන්න මේක චූටි එක තිබ්බා. අපි මේක කාලා තිබ්බේ නැති නිසා අපි මුලින්ම පොඩි එක තමයි අරගත්තේ. හරිද? ඒක අරගත්තා අපි try කරලා බලන්න. කොහොම හරි ඒකත් අරගෙන ඊට පස්සේ අපි ගියා උදේට කන්න. ඉතින් ওই ටික තමයි උදේට කන්න අරගත්තේ. ඒ අරගෙන අද ඇත්තටම එළියට බැස්සේ මේකප් බඩු වගේක් ගන්න. හරිද? ඒකත් මට නෙමෙයි අපේ අරලියට තමයි මේකප් බඩු ගන්න උවමනා වුනේ. ඒ නිසා තමයි අපි දුවමවලට ආවේ. ඉතින් මට හිතුණා ඔයාලට ඒක වීඩියෝ කරලත් පෙන්වන්න. මොකද අපි මේකප් බඩු වරන් තව ලස්සන තැනකට යනවා. ඉතින් මට ඒකත් ඔයාලට පෙන්වන්න වුණා. ඉතින් අපි නෝමල් එකට ආවේ මේකප් බඩු ගන්න. ඒකේ එක බ්‍රෑන්ඩ් වල ඒවා තියෙනවා. හරිද? ඉතින් මම මුලින්ම ෆවුන්ඩේෂන් ඒ කියන්නේ අවශ්‍ය මූලිකම දේවල් ටික අරගෙන දුන්නා රලියට. ඒ කියන්නේ තෝරලා දුන්නා. ඒ හැම එකකම ටෙස්ට් තියෙනවනේ. ඉතින් ඒ හැම එකෙම අපි මම අරලියගේ මූණට ගහලා බලලා තමයි අරගත්තේ. නැත්තම් හොයන්න බෑනේ. නිසා ෆවුන්ඩේෂන්, හයිලයිට්, එතකොට කලර් කරෙක්ටර් ඔය හැම එකම අරගෙන ගෑවා. ගාලා තමයි අපිට ඕන කලර් එක එහෙම හොයාගත්තේ. මේබිලයින් එකේ තමයි ෆවුන්ඩේෂන් ඒවා ටික අරගත්තේ. එතකොට තව එයාට මේකප් බ්‍රෂස් ඒ හැම එකක්ම අරගත්තා. ලිප් ග්ලොස් එකක් ගත්තා. තව මොකද අයිෂැඩෝ පැලට් එකක් ගත්තා. ඔය හැම එකම අරගත්තා. මේ තියෙන මේ අයිෂැඩෝ පැලට් එක වෙන්න ඕන අරගත්ත. මට මතක නැහැ කොහොම හරි උතන තියෙන හැම එකම අපි try කරලා බැලුවා. මේ මොකද ඉතින් ගැලපෙන්නේ ලස්සන හැම කියලා. මොකද මේකේ එක ගණන් වලට තියෙනවා. ගණන් වැඩි ඒවා තියෙනවා. අපිට ඕන අඩු ගානකිනුත් ගන්න පුළුවන්. නමුත් ෆවුන්ඩේෂන් එක අරගත්තේ මේබිලයින් එකෙන්. ඒකයි ෆවුන්ඩේෂන් එකයි කන්සීලර් ඒ ඕන කියන්නේ මූලික ටික මේබිලයින් එකෙන් අරගත්තා. ඉතුරු ටික ගත්තේ මේ නෝමල් රිවොලූෂන් වගේ එකෙන් ගත්ත බනානා එකේ පවුඩර් එක අන්න එහෙම. ඒ ටික ඉතින් මම එයාට සිලෙක්ට් කරලා දුන්නා. ඒක දාලා ටික වෙලාවක් තියෙනවා. හරිද? ෆවුන්ඩේෂන් එක ගහලා තව එක අරනවා. අපි තව මේක ගන්නවා ටික පාට වැඩි ඒක. වැඩි හරියට. ඒක ටිකක් මැච් කරනවා මේකට. දැන් මේ පාරේ අපිට මේක තමයි රැස්සට ගන්න මේ චූටි පිටසල. දැන් බහලා කොහොමද කරන්නේ? මෙහෙම කරන්නේ. මෙහෙම කරන්නේ. දැන්
ඕකේ ටෙස්ට් එක තමයි මේක. ඒ ටික අරගෙන ඊට පස්සේ යාට මේකප් රිමූව් කරන මේක ගත්තා මේකප් රිමූව් කරන්න මේ ගානිය එකේ. ඒකයි අපි ඉතින් පොඩි වටයක් දාලා තව ක්‍රීම් එහෙම නම් ගත්තා. මම ගත්තා නෝස් ස්ට්‍රිප්ස් එකක්. මට ඒක තමයි මෙහෙන් ගන්න. මගේ ඉවර වෙලා තිබ්බ මම කලින් ගත්ත ඒ නිසා ඒක ගත්තා. ඒ අරගෙන දැන් අපි යනවා ලස්සනම තැනක් බලන්න. බලමු ඒ කොහෙද කියලා. අපි මල් බලන්න ආවොත් ගසල මලුත් නැහැ. අම්මෝ. ඔහොමමයි වෙන්නේ. බලන්නකො අපිට වෙච්ච වැඩේ. මම මෙතනට සතියක් තිස්සේ එන්න හිටියා. හරිද? මට මේ ටිකේ ඇත්තටම අසනීපයි. ඒ නිසා එන්න බැන්න මම බදාදා එන්න හිටියා. බදාදා එන්න බැරි වුණා. සිකුරාදා එන්න හිටියා. ඒත් එන්න බැන්න මට සනීප නැහැ. ඊට පස්සේ ඉතින් අන්තිමට ඉරිදා තමයි එන්න උනේ. අපි ඒ ඉරිදා එද්දී අනේ එතන තිබ්බ මල් සේරම හැලිලා. මල් පොඩ්ඩක් තිබ්බා. ඒතර ලස්සනට මල් පිපිලා තිබ්බ ඒවා සේරම හැලිලා ගිහිල්ලා. මොනා කරන්නද? ඉතින් මෙතනට ආවෙක අපි මල් එක ෆොටෝ අරගත්තා. ඔයාලට ෆොටෝ බලන්න පුළුවන් මගේ Insta එකෙන් හරි TikTok එකෙන් හරි. ඉතින් මම ඒවල link දාලා තියන්නම්. හරිද? කොහමද ඉතින් අපි ගිහින් මල් බලන්නනේ අපි ගියේ. කොහමද ඉතින් මල් තිබ්බේ නැහැ. මල් චුට්ටයි තිබ්බේ. ඒ බලලා ඊට පස්සේ අපි ඔම චයිනා ටවුන් එකට ආවා මේ නූල්ස් ගන්න. ඊට කලින් මෙන්න මේ කේක් එක අපි අලියට ගන්න ඕන කියලා අරගත්තා. හරිද? ඒක හෙන ස්පොන්ජ් කේක් එකක්. ඒක මාර විදියට හෙනම soft. ඒක හැබැයි රසයි ස්ට්‍රෝබරි. ඔය එක කෑවේ මේක කෑවේ නූල්ස් ටික එන්න කලින්. හරිද? ඊට පස්සේ තමයි නූල්ස් ටික ආවේ. මම මේ මේකේ වීඩියෝ ක්ලිප් එකේ සුට්ටක් දෙපැත්ත මාරු වෙලා. ඉතින් අපි මේ ඩුබයි චොකලට් එකක් ගත්තා. ඉතින් අපි නූල්ස් කාලා එතනම එකක් try කරලා බැලුවා ඒකේ රස කොහොමද කියලා. Secondo me c'è una probabilità, alla fine passano tutte le mattine insieme, dalle 11 alle 4. appunto. E lei è anche stata a casa sua. Ma neanche lo conosco tanto, però mi sembra ci sta secondo me. Anche secondo me. Io tipo අර නිකන් soft එකට මේක හැපෙනවනේ. නෑ පොඩි. අමුත්ත හොඳයි හිත අවුලක් නෑ. පුරාපටි කවද? හැපෙනවා. හා. චොකලට් එක පිටේ වෙලා නැහැ. අමුතු රහක් තියෙනවා. ඊට පස්සේ අපි හොම ගෙදර ආවා. ඩුබයි චොකලට් එකේ තත්ත්වය ඉතින් ඔයාලට ඇහුණානේ. ඇත්තට මේක රසයි ඉතින් හොඳයි. කොහොමද අපි හවස ගෙදර ඇවිල්ලා අපි කට්ටියම ගියා. කියන්නේ ගෙදර අයත් එක්ක අපි කට්ටියම ගියා පිට්සා කන්න. ඉතින් මම ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් අරගත්තා මේ vlog එකටම එකතු කරන්න ඕන කියලා. ඉතින් අපි මේකප් වගේක් ගත්තානේ. ඒ මේකප් වලින් මම ඔයාලට මේකප් ලුක් එකක් අරගෙන එන්නම්. හරිද? අරලියා මේකප් කරලා ඒකට පොඩි vlog එකක් අරගෙන එන්නම්. කොහොමද ඉතින් අපි දැන් මෙතනට ආව. අපේ ගේ ළඟමයි මේක තියෙන්නේ. විනාඩි 5ක් 10ක් වගේ යන්නේ මේ පිට්සා කඩේට. ඉතින් අපි ආවා. ඊට පස්සේ දැන් අපි මෙතනලා ඉන්නවා. අපේ අරලියලා ඒ කට්ටියත් ආවා. එයාලා වාහනේ පාක් කරන්න ගියා. ඊට පස්සේ එයාලා එනකම් මෙතනටලා ඉන්නවා. ඔව්. අද දෙන්නම් අරලියට. අපෝ බලවැඩ කරන්නේ පාපානේ මාව කැතට දානවා ඊට පස්සේ යාළුවෝ ස්ක්‍රීන්ෂොට් ගාලා මට දානවා. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. අපේ දවස ওই විදියට තමයි ගෙවිලා ඉවර වුණේ. ඉතින් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thanks for watching. Stay with me.